ඔබ කවදා හරි හිතලා තියෙනවාද ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු ජීවිත කාලය පුරාම මහන්සිලා වැඩ කරලත් දුප්පත් විදියට මැරිලා යද්දී තවත් සුළු පිරිසක් ඊටාම කෙටි කාලයකින් අතිමහත් ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා. ඔවුන්ලගේ තියෙන රහස මොකක්ද? ලෝක ප්‍රකට ලේඛක නැපෝලියන් හිල් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ලෝකෙ හිටපු සාර්ථකම සහ ධනවත්ම මිනිසුන් 500කට වඩා වැඩි පිරිසක්ව ඉතා සමීපව අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනින් ඔහු සොයාගත් රහස ඇතුළත් කරලා ලියපු Think and Grow Rich පොත අද වෙනකන් ලෝකේ මිලියන 100කට වඩා අලෙවි වෙලා තියෙනවා. ඔහු මේ පොතෙන් කියන වැදගත්ම දේ තමයි ධනවත්කම කියන්නේ සල්ලි වලින් පටන් ගන්න දෙයක් නෙවෙයි. ඒක පටන් ගන්න ඔබේ මනසින් කියන එක. ඉතින් අද අපි කතා කරන්නේ ඔබේ මනස ධනවතෙක් වීමට ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා මේ පොත ඇසුරෙන් සරලවම. පියවර අංක 1. දැඩි ආශාව. නැපෝලියන් හිල් කියන විදිහට සාර්ථකත්වයේ පළමු පියවර තමයි දැඩි ආශාව. නිකම්ම මට සල්ලි තිබුණොත් හොඳයි කියලා හිතන එක ආශාවක් නෙමෙයි. ඒක හීනයක් විතරයි. ඔබට තියෙන්න ඕනේ ඒ ඉලක්කය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න පුළුවන්, නොනිදා වුණත් වැඩ කරන්න පුළුවන් දැඩි උවමනාවක්. මේ සඳහා පොතේ සරල පියවර 6ක් හඳුන්වා දීලා තියෙනවා. පළවෙනි පියවර. ඔබට අවශ්‍ය නිශ්චිත මුදල් ප්‍රමාණය තීරණය කරන්න. උදාහරණයක් විදිහට මට සල්ලි ඕනේ කියලා කියන්න එපා. මට ලක්ෂ 50ක් ඕනේ කියලා නිශ්චිතව හිතන්න. දෙවෙනි එක තමයි මේ මුදල් වෙනුවෙන් ඔබ පෙරලා දීමට සූදානම් දේ තීරණය කරන්න. මොකද ඔබට නොමිලේ කිසිවක් ලැබෙන්නේ නැහැ. තුන්වනුව මේ මුදල ලබාගත යුතු නිශ්චිත දිනයක් හෝ කාල සීමාවක් නියම කරන්න. ඉන්පසු ඒ ලබා ගන්න ආකාරය පිළිබඳ පැහැදිලි සැලැස්මක් හදාගන්න. ඉහත කරුණු 4ම ඇතුළත් කර කෙටි ප්‍රකාශයක් ලියා ගන්න. අවසාන වශයෙන් ඔබේ ලියාගත් ප්‍රකාශය දවසට දෙපාරක් උදේ අවදි වූ වහාම සහ රාත්‍රී නිින්දට යාමට පෙර ශබ්ද නගා කියවන්න. පියවර අංක 2. නොසැලෙන විශ්වාසය. ඔබට ඉලක්කයක් තිබුණත් මට ඕක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ කියන සැකය හිතේ තිබුණොත් ඔබට කවදාවත් සාර්ථක වෙන්න හම්බෙන්නේ නැහැ. ඔබේ උපවිඥානයේ ක්‍රියා කරන්නේ ඔබ විශ්වාස කරන දේ අනුවයි. ඔබට තව මේ මුදල් ලැබිලා නැති වුණත් අනාගතයේදී ඒ දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන නොසැලෙන විශ්වාසය ඔබේ මනස තුල ගොඩනගා ගත යුතුයි. පියවර අංක 3. ස්වයං යෝජනාව. අපේ උපවිඥාන මනස හරියට සාරවත් කුඹුරක් වගේ. ඒකට අපි දාන බීජ අණුව තමයි අස්වැන්න ලැබෙන්නේ. ඔටෝ සජෙෂන් කියන්නේ ඔබේ මනසට ඔබ විසින්ම දිනපතා දෙන ධනාත්මක පණිවිඩයයි. අර කලින් කිව්වා වගේ ඔබේ ඉලක්කය දිනපතා උදේ සහ රැයට මතක් කරමින් ඔබ දැනටමත් ධනවතෙක් වී සිටින ආකාරය මනසින් දකින්න. නැවත නැවතත් එකම දේ මනසට කියන විට මනසේ සත්‍යයක් ලෙස බාරගෙන ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ අවස්ථා ඔබට පෙන්වන්න පටන් ගන්නවා. පියවර අංක 4. විශේෂඥ දැනුම. උදෙක් සාමාන්‍ය දැනුම ජෙනරල් නොලෙජ් තිබීමෙන් පමණක් කෙනෙක් ධනවත් වෙන්නේ නැහැ. පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් දෙන පොදු දැනුමට වඩා ඔබ කරන ශාස්ත්‍රය පිළිබඳව ඔබට විශේෂඥ දැනුමක් තිබිය යුතුයි. ලෝකයේ දියුණු වෙන තාක්ෂණය සහ ව්‍යාපාරික රටාවන් එක්ක හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න. තමන්ගේ කුසලතාවයන් ස්කිල්ස් දියුණු කරගන්න මිනිසුන්ට සමාජයේ තියෙන වටිනාකම සහ ඉල්ලුම ඉතාමත් වැඩි. පියවර අංක 5. මාස්ටර්මයින්ඩ් කණ්ඩායම. නැපෝලියන් හිල් පෙන්වා දෙන තවත් ප්‍රබල රහසක් තමයි මේ මාස්ටර්මයින්ඩ් සංකල්පය. ඔබ තනියම වැඩ කරනවාට වඩා එකම අරමුණක් තියෙන ධනාත්මකව හිතන බුද්ධිමත් පිරිසක් එකතු වෙලා වැඩ කරද්දී නිර්මාණය වන පොදු ශක්තිය තනි පුද්ගලයෙකුගේ ශක්තියට වඩා බෙහෙවින්ම වැඩි. ඔබ වටා සිටින සමීපතම පුද්ගලයන් 5 දෙනාගේ සාමාන්‍ය තමයි ඔබ. ඒ නිසා ඔබේ මිතුරු කල්පිතය ඔබට වඩා ඉදිරියෙන් ඉන්න. ඔබට අලුත් දේ කියා දෙන මිනිසුන්ගෙන් පුරව ගන්න අමතක කරන්න එපා. අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ ධනවත් වීම කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන ලොතරැයියක් ඇදීමක් වගේ දෙයක් නෙමෙයි. ඒක ඔබේ මනස තුලින් ක්‍රමවත්ව නිර්මාණය කරගන්නා විද්‍යාවක්.
Think and Grow Rich පොතෙන් අපිට කියා දෙන්නේ අපේ සිතුවිලි වලට සැබෑ ලෝකයේ භෞතික දේවල් නිර්මාණය කරන්න පුළුවන් මහා බලයක් තියෙනවා කියන එකයි. ඒ නිසා අදම ඔබේ මනස ධනවත් විදිහට හිතන්න පුරුදු කරන්න. අද අපි කතා කරපු පියවරවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ඔබේ ජීවිතය සහ මනස දියුණු කරගන්න උදව් වෙන වටිනා වීඩියෝ ඉදිරියටත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස පල්ලෙහෙන් comment එකකින් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔබ හැමෝටම ජයග්‍රාහී සහ ධනවත් අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්.